හායි කොහොමද යාළුවනේ? දැන් අද මේ ඔයගොල්ලෝ එක්කම වෙලා ඉන්නේ මගේ මැලේසියා බ්ලොග් සීරීස් එකේ තවත් එක වීඩියෝ එකක් එක්ක. හරි. දැන් ඉතින් ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝස් ටික බැලුවනේ. දැන් ඉතින් අපි මේ යන ගමන් ඉන්නේ තවත් වෙනස්ම තැනකට. සමහරක් විට ඔයගොල්ලෝ මේ තැන දන්නවත් ඇති, ගිහිපුවත් ඉන්නවා ඇති. ඊට පස්සේ මේ තැන YouTube එකෙන් හරි කොහෙන් හරි දැකලා තියෙන තැන අයත් ඉන්නවා ඇති. හරි. අපි බලමුකෝ දැන් අපි යන්නේ කොහෙද කියලා. හරි. ඇත්තටම කියන්න ඕනේ ඊට කලින් මෙහි මැලේසියාවල පාරවල් නම් මාරම ලස්සනයි. ඇත්තටම මේ කියන්න තේරෙන්නේ නැහැ මාරම ලස්සනක් තියෙන දෙපැත්තේ ගස් කොළන්ද, ඒ පරිසරයද, ඒ පිළිවෙලද ඒක කියන්න වචන නැහැ. ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ, මාරම ක්ලීන් මේ රට. ඇත්තටම මාරම ආස රටක් තමයි මම ඒක. හරි. දැන් ඉතින් බලන්න මේ කොහෙටද කියලා යන්නේ. ඇත්තටම මම කොහෙද යන්නේ කියලා කිව්වට ඇත්තටම මටත් මතක නෑ මේ තැන නම. ඇත්තටම මේ තැන තමයි මේ ඒ රටේ නායකයා ඉන්න තැන තමයි මේ. එතනට කියන නම නම් මතක නෑ. මේක අර ගොඩක් ඒ රටට යන කට්ටිය බලන්න යන තැනක් තමයි මේ තැන. හැබැයි ඇත්තටම මට නම් මේ තැන නම මොකක්ද කියලා නම් මතක නෑ. හරි. ඇත්තටම මේ තැන මාරම ලස්සනක් තියෙන්නේ. ඇත්තටම මේ අස්සය ගාවට මම යන්න ගියා. ගිල් ෆොටෝස් වගේකුත් ගැහුවා. හරි. සමහරක් යන කට්ටියන්ට නම් ඒ අස්සයා මේ කපන්නත් වගේ හදනවා. හරි. ඇත්තටම මෙතන මාරම ලස්සනයි. මට මේකේ නම මතක නැහැ. හරි. ඒ රටේ නායකයා ඉන්නේ මෙතන කියලා තමයි කියන්නේ. ඇත්තටම මම 100%ක්ම විස්තරයක් දන්නේ නැහැ. ඒක චුට්ටක් ඕගොල්ලෝ හොයලා බලන්න. ඇත්තටම මෙතන මාරම ලස්සනක් තියෙන බලන්න ඉතින් කොච්චර ලස්සනද කියලා. ඒ පරිසරයේ තියෙන සුන්දරත්වය මාරම ලස්සනක් තියෙන්නේ. ඇත්තටම මාර විලාසී ජීවත් වෙන්න පුළුවන් රටක් තමයි ඒක. හරි. දැන් ඉතින් අපි මේ ඊළඟට යන්නේ ඇත්තටම ඒ රටේ නිදහස් අර මේ අපේ රටේ නිදහස් චතුරස්‍රය තියෙන්නේ. අන්න ඒ වගේ ඒගොල්ලොන්ගේ මොකක් හරි අර ප්‍රධාන තැනක් ඒකම ඒතනත් මට මතක නැහැ මොකක්ද කියලා. ඇත්තටම ඒගොල්ලොන්ගේ නිදහස් පළගයක් හරි මොකක් හරි එකක් තමයි මෙතන තියෙන්නේ. මෙතනටත් ගොඩක් සංචාරකයෝ එන බලන්න එනවා. ඇත්තටම මේ වැඩේ කියන්නේ මට මේ ගිහිත් තැන්වල ගොඩක් තැන්වල නම් මතක නැහැ. මොකද ඉතින් නම් බල ගියෙත් නැහැ, මතක තියාගත්තෙත් නැහැ. හරි. ඇත්තටම මෙතනත් මාර ලස්සනක් තිබ්බේ. බලන්නකෝ. එතන වටපිටාව, එතන ඔය පළගෙට අමතරව ඊට පස්සේ තව ඒවා තිබ්බා. ඒ විස්තරහට වීඩියෝස් වල කරන බලන්න පුළුවන්. ඇත්තටම මාර ලස්සනක් තිබ්බේ. හරි. ඇත්තටම මරු. හරි. දැන් අපි උමුම ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද අපිට තව බලන්න තියෙන්නේ කියලා. හරි. බලන්න ඉතින් ලස්සන. එතනට ගියාට පස්සේ සිටි එක පේනවා, පරිසරය තියෙනවා, පරිසරයේ සුන්දරත්වයේ විඳින ගමන්ම සිටි එක දිහා බලන් ඉන්නත් පුළුවන්. අතරම මාරම් view එකක් තියෙන්නේ. හරි. අපි බලමු ඉස්සරහට මගේ වීඩියෝ ක්ලිප්ස් වල ඒ වගේ තැන් තිබ්බොත් මම අරගෙන එන්නම්. අතරම මාරම ලස්සනක් තියෙනවා. හරි. ඇත්තටම මේ වතුර මල හරියට වෙලා මම හිටියේ මොකද එදා මාරම ලස්සනක් තිබ්බේ. හරි. ඒතකොට ඉතින් මේ හරියලා ඉඳි පොඩි සීතලක් දැනුණා. ඒ නිසා ඉතින් මාත් චුට්ටක් මේ හරියලා හිටියා. ඇත්තටම මේ අපේ ලංකාව වගේම තමයි ගොඩක් රස්නේ ඊ රට. මේ ඒ කියන්නේ අපේ රට වගේම තමයි ගොඩක්ම 80%ක්ම. හැබැයි නායකයන්ගේ අතින් දේශපාලනය අතින් ගත්තොත් නම් ඇත්තටම අපේ රටට වඩා 10 ගුණයක් විතර ඉස්සරහින් ඒ රට තියෙනවා. ඒකනේ ඉතින් මෙච්චර ලස්සනට පිළිවෙලට රට දියුණු වෙලා තියෙන්නේ. හරි. ඇත්තටම බලන්නකො ඉතින් කොච්චර ලස්සන පරිසරයක්ද කියලා තියෙන්නේ. ඇත්තටම පාරක යද්දී වුණත් ඕන වෙලාවක් බලාගෙන යන්න පුළුවන් විදිහේ පාරවල් තමයි මේ හරි තියෙන. පරිසරය මාරම ලස්සනයි. ඇත්තටම අපේ රටෙත් මෙහෙම තිබ්බනම් ගොඩක් හොඳයි කියලා හිතනවා. ඇත්තටම මාරම ලස්සනක් තියෙනවා. හරි. ඊට පස්සේ ඉතින් එදා දවස් ඉවර කරලා අපි රෑ චුට්ටක් ගියා එළිය ඇවිදින්න. හරි. ඕගොල්ලෝ ඉතින් දැන් බලන්නකෝ මැලේසියාවල රෑට කොහොමද කියලා.
හරි අතන ඉස්සරහින් බලන්නකො කොච්චර ලස්සනට මේ ට්වින්ස් ටවර් එක පේනවා කියලා අතන මාර ලස්සනයි. අපිට රෑ වෙලා වෙනගේ කිට්ටුවටම ගිහිල්ලා බලන්න බැරි වුණා. ඇත්තටම අපි දුරින් දැක්ක ලයිට් දාලා තියෙනවා මාරම ලස්සනක් තියෙන්නේ. හරි. අපි එතකොට මට කලින් වීඩියෝස් වල කිව්වද කියලා මතක නැහැ. අපි මැලේසියා ගිහිල්ලා හිටියේ KL වල. KL කියන්නේ කුවාලා ලාම්පූර් වල තමයි අපි හිටියේ. එතකොට අපි දවස් 7කට වගේ කිට්ටු වෙන්න ප්‍රමාණයක් හිටියා. හරි. ඇත්තටම මේ රෑට මාරම ලස්සනක් තියෙන්නේ. ඒ කියන්නේ අපේ කොළඹටත් වඩා මාර ලස්සනක් තියෙන්නේ. කියන්නේ මාර නිදහස් සද්ද බද්ද නැහැ. පාරේ වාහනවල හෝන් ගහන්නේ නැහැ. කියන්නේ මාරම නිදහසක් තියෙන. ඇත්තටම කිව්වොත් ලංකාව වගේ නෙමෙයි. ලංකාවේ නම් වාහන සද්ද ගොඩයි ආවෙනෝනේ. ඇත්තටම මේ රටේ එහෙම නැහැ. බලන්නකො ඉතින් ආයෙත් අපි මේ යන්නේ ඊට පස්සේ දවසේ වෙනම තැනක් බලන්න. හරි. බලන්නකො ඉතින් පරිසරය කොච්චර සුන්දරද කියලා. පාරවල් වල මාරම ලස්සනයි. ඒ කියන්න තේරෙන්නේ නැහැ. හරි. දැන් ඔයගොල්ලෝ ඉතින් බලන්න අපි ඊළඟට යන්නේ කොහෙද කියලා. හරි. දැන් ඉතින් ඔයගොල්ලෝ මේ පාරේ view චුට්ටක් බලන්නකෝ. හරි. දැන් ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ බටු කේව්ස් වලට. බටු කේව්ස් කියලා කියන්නේ ඇත්තටම මේ මම එතන චුට්ටක් විස්තරයක් කියවලා බැලුවා. මේ කතරගම දෙවියෝ කියලා තමයි කියන්නේ. ස්කන්ධ කුමාර් කියලා කියනවා එතන කට්ටිය. ඇත්තටම කොහොමද කියලා දන්නේ නැහැ. ඔයගොල්ලෝ ඉස්සරහට ඇද්දි ෆිල්මයක් බලන්න පුළුවන්. කතරගම දෙවියෝ කියලා තමයි කියන්නේ. දැන් අපි නම් කියන්නේ කතරගම දෙවියෝ කියලානේ. ඒක ඉතින් මේ ඇත්තටම ඉතින් ඕක 100%ක්ම ඇත්තද බොරුද එහෙම කියලා ඇත්තම දන්නේ නැහැ. හරි. එතන තිබ්බ විස්තරයක් තමයි ඉතින් මම ඔයගොල්ලෝත් කිව්වේ. හරි. ඔය බලන්නකෝ. මෙතනත් ඉස්සරහා යන්තම් පොඩියට පේනවා බලන්නකෝ. ඔය කහ පාට වගේ ඉන්නේ. හරි. දැන් ටිකක් තාම ඉන්නේ ට්‍රැෆික් එකේ. ඇත්තටම මෙතන බටු ගේව්ස් වලටත් මාර සෙනගක් එනවා. ඇත්තටම ලොකු සෙනගක් හිටියා අපි ගිය වෙලාවේ. මේ අපි උදේ පාන්දරින් ගියත් ඒ උදේ වරුවේ ගොඩක් සෙනග හිටියා. හරි. දැන් ඉතින් මේ අපේ සෙට් එක යන ගමන් තමයි ඉන්නේ. වාහනෙන් බහැලා ඉතින් අපි ඉස්සරහට යන ගමන් තමයි මේ ඉන්නේ. හරි. බලන්නකෝ ඉතින් ඔය ඉන්න කතරගම දුක. හරි. ඕගොල්ලෝ දැකලාත් ඇති දන්නවත් ඇතිනේ. හරි. බලන්න ඉස්සරහට පාට වගේ තියෙන්නේ. ඒ තමයි පඩි පෙලක්. එතනින් තමයි උඩට යන්න තියෙන්නේ ඉතින්. හරි. අපි මේ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා ෆොටෝස් ටිකක් එහෙම අරගෙන තමයි ඉස්සරහට යන්න ගියේ. ඇත්තටම මෙතන මාර ලස්සන ෆොටෝ ලොකේෂන් ටිකක් තියෙනවා. ඇත්තටම කිව්වොත් ඉතින් මම නම් ඇත්තටම ලොකුවට ෆොටෝස් ගහන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ වුණාට ඉතින් මෙතන මාර ලස්සන ෆොටෝ ලොකේෂන්ස් එහෙම තිබ්බා. හරි. බලන්නකො ඉතින් ලස්සන අපේ ලංකාවේ දේවාලයක් වගේ නෑනේ. මාරම ලස්සනක් තියෙන්නේ. මෙතනත් පරිසරය මාරම ලස්සනයි. ඇත්තටම මට කියන්න දෙන්නේ මේ මැලේසියාවේ පරිසරය මාර සුන්දරයි. අපේ ලංකාවේ කොහේ ගියාට පස්සේ එහෙම මට හිතෙන්නේ නැහැ. අපේ ලංකාවේම නම් දැන් නේ රිවර්ස්ටන් වගේ පැත්තකට යන්න ඕනේ. ඇත්තටම තේරෙන්නේ නැහැ නැත්නම් ඉතින් පරිසර සුන්දරයක් තේරෙන්නේ නැහැ අපේ ලංකාවේ. හරි. අපි ඉතින් අර වැරදි පැත්තෙන් යන්න ගිහිල්ලා අපිට කොහේ යන්න හැබැයි යන්න දෙන්නේ එහෙම කියලා. හරි. දැන් ඉතින් අපි යන්න තමයි යන්නේ. කවුද ඉතින් දන්නේ? හරි. අපි ඉතින් ඔන්නේ යන්න ගියා ඉතින්. හරි. හරි. දැන් ඉතින් අපි නගිනවා මාරම හන්සි. හරි. ඇත්තටම මං එදා පඩි ගණන් කරා කීයක් තියෙනවද කියලා. ඇත්තටම මට දැන් නම් මතක නැහැ පඩි කීයක් තිබ්බද කියලා. හැබැයි මේ එක දෙයක් නම් මතකයි. උඩට යද්දි නැග ගන්න බැරුව හිටියේ කකුල් මාර අමාරුවෙන් ගියේ. ඒ කියන්නේ කියන්න තේරෙන්නේ නැහැ. මාර මහන්සියක් තිබ්බ උඩට යද්දි. හරි. දැන් ඉතින් ඔයගොල්ලෝ ඉස්සරහට බලන්නකෝ. මොනවද මෙතන පේන්න තියෙන්නේ? මොනවද තුල තියෙන්නේ? එහෙම කියලා. හරි.
දැන් ඉතින් අපි උඩට ඇවිල්ලා ඉන්නේ. හරි මෙතනින් ඉස්සරහට බලන්න මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම මේක ස්වභාවිකව හැදිච්ච අර ගල් ගුහාවක් වගේ එහෙම එකක්. ඇත්තටම මට වෙලාවකට හිතුණා ඇත්තටම මේක ස්වභාවිකව හැදිලාද නැත්නම් හදපු එකක්ද කියලා. ඒ කියන්නේ ඒක දකිනකොට එහෙම හිතෙනවා ඉතින්. බලන්නකො මාරම ලස්සනක් තියෙන්නේ. ලස්සන වගේ නෙමෙයි. බලන්නකො ඉතින් කොච්චර සෙනඟ ප්‍රමාණයක් ඉන්නවද කියලා. උදේ ඇවිල්ලා අපි එහි රටේ වෙලාවෙන් 10 විතර වෙද්දි මුතන්ට ආවා. ඒත් මාර සෙනඟක් තමයි එතන ඉන්නේ. හරි ඒ තරමට සංචාරකයෝ මේ බටු කේව්ස් බලන්න එනවා. ඇත්තටම ඉතින් බලන්න එනවට පාඩුවක් නෑ. මොකද මාර ලස්සනක් තියෙන්නේ. හරි මාරම ලස්සන. හරි ඉතින් එතනින් එහාට ගියාට පස්සේ තවත් පඩි පෙළ ටිකක් තිබ්බා නගින්න. අපි ඉතින් එතනුත් නැගගෙන ගියා. ඊට පස්සේ එතන අර මේ ගුහාවේ මැද්දෙන් නිකන් අර අහස පේන විදියට වගේ පොඩි සිදුරක් වගේ හැදලා තිබුණා තිබ්බා. එතනත් මාරම ලස්සනක් තියෙන්නේ. එතනින් ඉරේලිය වටනකොට මාර ලස්සනයි. ඇත්තටම ඒ හරිය පරිසරයත් මාරම ලස්සනයි. ඇත්තටම මේක නිකන් අර අපේ රාමායනයේ වගේ රාම සීතාව අරන් ඇවිල්ලා හැංගුවා කියන යන්නේ වගේ මට නම් ඒ වගේ හැඟීමක් දැනුණා. ඇත්තටම මාර ලස්සනක් තියෙන්නේ. ඒක කියන්න දෙයක් නෑ ඉතින්. රාමසීත ගැන කිව්වොත් ඇත්තටම මෙතන හතරගම දෙවියෝ ඉන්නවා කියලා තමයි කට්ටිය කියන්නේ. දැන් අපි ඉතින් හතරගම දෙවියෝ කිව්වට ඒගොල්ලෝ ඉතින් එහෙම කියන්නේ නෑනේ. ඒතකොට ඉතින් ඒගොල්ලෝ කියන මොකක්ද ඇති. හරි. ස්කන්ධ කුමාර කියලා තමයි මොකද ඉස්තරේ තිබ්බේ. ස්කන්ධ කුමාර කියන්නේ ඉතින් හතරගම දෙවියන්ටනේ. හරි වෙලාවකට දෙනවා ඉතින් හතරගම දෙවියෝ ඒ දිගට මැලේසියාවට වෙලා ඉන්නතු ලංකාවට ආවේ. මොකක්ද කියලා හිතුණා. හරි පොඩි වීලුවක් කරේ. හරි. බලන්නකෝ. කොච්චර ලස්සනක්ද තියෙන්නේ කියලා. මාරම ලස්සනක් තියෙන්නේ. දැන් ඉතින් අපි ඔය එතන බලලා පල්ලෙහාට බහින ගමන් ඉන්නේ. ඇත්තටම මේ නගින්න තමයි අමාරු නේ. ඇත්තටම බහිනවර නම් මාර ලේසි. හරි. ඇත්තටම අපිට පල්ලෙහා තව බලන්න තැනක් තියෙනවා. අපි ඒ බැලුවේ කොහෙද කියලා ඉස්සරහට බලාගමු. හරි. දැන් ඉතින් ඔයගොල්ලෝ චුට්ටක් මේ වටපිටාව සුන්දරත්වය බලන්නකෝ. හරි දැන් ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ අතනින් පල්ලෙහාට බැහැලා දකුණු අත පැත්තට යනකොට තවත් ගල් ගුහාවක් වගේ තිබ්බා. අතන මෙතනට අපිට ටිකට් එකක් අරගෙන තමයි ඊට තුල වෙන්න තිබ්බේ. ටිකට් එක එහි මුදලින් රින්ගිට් 15ක් වගේ වුණා. එතකොට අපේ ලංකාවේ සල්ලි වලින් අතරම රුපියල් 1000කට වගේ කිට්ටුව. හරි. එතකොට මේක ඇතුළේ හරි අමුතුම වයිබ් එකක් තිබ්බේ. ඒ කියන්නේ මේක ඇතුලේ නිකන් අර මට තේරෙන්නේ නැහැ මෙයා කවුද කියලා. මොකද්ද අපි කියන්නේ කුම්භකර්ණ කියලා. හරි අන්න ඒතකොට මේ කුම්භකර්ණ තමයි මෙතන ඉන්නේ. ඊට පස්සේ අර මෙතන ඇතුලේ අර කාගේ පින්තූරද පිළිමද කියලා තමයි මට ලොකු අයිඩියා එකක් නැහැ. ඇත්තටම බැලුවා තමයි අර ලොකු මතකයකුත් නැහැ. ඉතින් ඇත්තටම මේ ඇතුලේ තිබ්බ මොනවද කියලා මාර ලස්සනයි හැබැයි මෙතන. හරි ඔයගොල්ලෝ බලන්න උති මෙතන සුන්දරත්වය කොහොමද ලස්සන කොහොමද කියලා. හරි ඉතින් හැමදාමත් වගේ ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ
මගේ වීඩියෝස් බලන ඔයගොල්ලෝ හැමෝටම බොහොමත් ස්තුතියි. ඇත්තටම හැමදාම වගේ මට ඔයගොල්ලෝගෙන් ඉල්ලන්න තියෙන්නේ මගේ වීඩියෝස් හොඳයි නම් ඒවා අඩුපාඩු තියෙනවා නම් ඒවත් කියාගෙන යන්න. හොඳ තියෙනවා නම් කමෙන්ට් එකකින් දාන්න. මට කරන ලොකු උදව්වක් විදියට පුළුවන් නම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම ස්තුතියි. ආයෙමත් වීඩියෝ එකකින් හම්බෙමු.